අපේ එකක් ක්‍රීඩා විතරක් නෙමෙයි ඉස්කෝලේ හෙඩ් ප්‍රිපෙට් උඹට කියන්න චූටි මිස් කෙනෙක් ඉන්න මොනේ චූටි ළපයක් තියෙනවා. ඒ මිස් තමයි වැඩිපුර උනන්දු. එන්න ඉතුරුට ඉක්මනට ඇවිල්ලානේ. මම කල්පනා කරේ දැන් අවුරුදු 2කට විතර පස්සේ ඉන්නේ. නැගිලා. ඔව් ඇවිල්ලා වාඩිලා කතා කරනවා. පොරු කොට කියලා දීලා තින්නේ ජාතකයට අතුරු වෙනකොට පෙරෙත් දාගෙනද? ඔබ පරයවක තියනවා. බොමට කට ගහන් වෙනවද? මාඩිය. මොන්ට කිසි හදියාවක් නෑ නේ. ඈ? කිසි හදියාවක් නෑ. උඹට මතකද? පැටිස්ට් සර්. කොහොමද බං අමතක කරන්නේ? වේරරන් එනකොට අපි පන්ති. බලපන් අපි ඉස්සර ගුරුවරුන්ට කොච්චර වයිද කියලා. අයි දැන් ගැහුවේ. දැන් ගැහුවේ නිකන්. අහගන්න. කොහෙද ඉතින් 10 පාසල් වලට යන්න නැහනේ. ටියුෂන් කෙසේ වෙතත් රජයේ ඉස්කෝලේ අමතරකට දාන්නෙත් ඉතින්. මූත් ත්‍රිතර ක්‍රීඩා මගුලක් දාගෙන දහම් පාසල් යවන්න විදියක් නැහැ. ඔබ කියන දේ හරි. ඒකටකින් අපේ එකක් ක්‍රීඩා කරපු එක ලොකු දෙයක් බං. බලපන් කුකුසලාන කොට. එතකොට මේ පුතාටත් එහෙම ඇතිනේ. මූ ක්‍රීඩා කරාට වැඩක් නැහැ බං. මූ වතුර දිනෙක් කරන්නේ. අපේ එකක් ක්‍රීඩා විතරක් නෙමෙයි ඉස්කෝලේ හෙඩ් ප්‍රිපෙට්. ඇහුණද? ඉස්කෝලේ ගෙන කොච්චර කැක්කමක් තියනවද කියනවා නම් ගෙදර ඇවිල්ලා මිස්ල එක කෝල් එක කතා කරන්නේ ඉස්කෝලේ ගන්නේ. එලි වෙනකම්ම මිස්ලත් එක්ක කතා කරලා ෆෝන් එකේ පාඩනුත් අහගන්නවනේ. ඇහුණත් උඹ එහෙමත් පාඩමක් අහගන්නේ නැහනේ. ඔබට කියන්න චූටි මිස් කෙනෙක් ඉන්න මොනේ චූටි ළපයක් තියෙනවා. ඒ මිස් තමයි වැඩිපුර උනන්දු. ඕහෝ පොඩ්ඩක් ඉන්න තාත්තේ. පුතාගේ ඉස්කෝලේ මොකද්ද මාම කිව්වේ? මේ හරිය තියෙන ලොකුම ඉස්කෝලේ කාලන්දා කොලේජ් එක. Oh my god! පුතාගේ හොඳයි කියන්නේ ප්‍රින්සිපල් කතා කරලා හෙට උදේ ඉස්කෝලේටත් එන්න කිව්වා. Decimal copy, decimal rangela, and it